ඒ කොහෙන්ද මං ගියාරු? ඔයගොල්ලෝ බලලා ඇති කැලයක් අස්සේ මොකද්ද කරන්න කියලා. Oh my god! Wow! ඇත්තටම අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වැලිකන්ද පොළොන්නරුව වැලිකන්ද කියන ගම්මානේ අපි දැන් ඉන්නේ. ලුණු වැඩි වගේ පොඩ්ඩක්. ලුණු පොඩ්ඩක් වැඩි වගේ. මේ වලට පේනවා ඒතර මේ බංකරේ තමයි ශ්‍රී ලංකාවේ ආමික ඉඳලා තියෙන්නේ. ඒතර මේ කඩුව බංකර තියෙන්නේ. දන්සල ෆයිට් ඩ්‍රෙස් දන්සලක් තියෙන්නේ. දන්සල පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් ගමේ කට්ටියත් එක්ක ඔන්න අපි සෙට් වුණා අද සෝභාවතිය යන්න. දැන් හවස් වෙලා තියෙන්නේ. අන්නාලියා ඒ කොහෙන්ද මං ගියාරු? අයිබෝන් ඉතින් චලෝ බ්ලොග් ශ්‍රී ලංකා අද අපි ඇවිල්ලා ඉන්නේ බස්නාහිර පළාතෙන් පොඩ්ඩක් දුර ඈතකට. ඔයගොල්ලෝ බලලා ඇති කැලයක් අස්සේ මොකද්ද කරන්න කියලා. ඇත්තටම අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ වැලිකන්ද පොළොන්නරුව වැලිකන්ද කියන ගම්මානේ අපි දැන් ඉන්නේ. ඉතින් පොළොන්නරුව කියලා කියද්දි අපිට මතක් වෙන්නේ හරි සුන්දර වියලි කලාපයේ ආශ්‍රිත පරිසරයක්. ඉතින් අපි දැන් ඉන්නේ වියලි කලාපේ උනාට ඔයාලට බලන්න හරි ලස්සන වටපිටාවක් ගස් කොළන් වලින් පිරිච්ච අපි දැන් ඉන්නේ මේ උඩ ගලක් උඩක. ඉතින් මේ ගල උඩ ඉඳලා තමයි අද අපි මේ vlog එක ඉස්සරහට අරන් යන්නේ. ඉතින් අපි vlog එක ඉස්සරහට ආරාධනා කරන එකතු වෙලා ඉන්න. තව ඉස්සර ලස්සන vlog ටිකක් එන්නත් තියෙනවා. ඉතින් මෙතෙක් අපිව ආදරේ වැළඳගත් ඔබට අපි හැමදාම ආදරේ. ඒත් අපි හැමදාම කියනවා. ඉතින් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන හැමෝටම මේ vlog එකත් එක්කත් අන්තිමට මේ පරිසරයේ තියෙන ලස්සන ඒත් එක්කම මේ වගේ තැනක හුලම් පාරක් වැඩි ගලක් උඩට වෙලා රොටියක් අපි විසින්ම පුච්චගෙන කන එකේ ආතල් එක දන්නෙත් ඒක කරලම තියෙන කොල්ල සෙට් එකක් විතරයි. ඉතින් අද ඉන්න සුපිරි කොල්ල සෙට් එකක්. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ අපි. ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් සුපිරි vlog එකක් එක්ක එකතු වෙමු. නිවුණා?
මෙච්චර ලස්සන පරිසරයට ඇවිල්ලා ඉන්නකොට ඉතින් කොල්ල සෙට් එකක් ඉන්නවා. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මේ ගල උඩ පොඩි රොටියක් පුච්චලා ආතලේ කට්ටියත් එක්ක කන්න හදන වෙලාවක් අපි ඉන්නේ. ඉතින් අර පැත්තේ ලිප රෙඩි වෙන ගමන් ඔයගන්ට පෙනෙයි ඒත් එක්කම අපි හොඳ පළපුරුදු තියෙන කොල්ලෙක් මේ වෙනකොට රොටි ටික වඩනවා. ආයෝන තැනක ගිනිමෙල ගහන පුළුවන් කොල්ල සෙට් එකක් ඉන්නේ. ඉතින් අපි බලමු ගලක් උඩ ඉඳලා මේ වැලි කන්ද අලි ඉන්න පැත්තක් දැන් නම් අලි නෑ. ඉතින් අපි බලමු රොටිය කොහොමයිද. රොටි පුච්චලා නෑ කලින් ගලක් උඩ නම් බලමු ගල උඩ රොටි කොහොම තියෙයිද කියලා. පළවෙනි රොටිය සාර්ථකව ලිප උඩට දැම්මා. කොල්ල හොඳට වඩලා පුරුදුයිනේ. මාර ලස්සන පරිසරයක්. ඉතින් හරි නිස්කලංකයි. පොළොන්නරුව බං ඇත්තටම කටුක නෑ. බලහන් ලස්සනයි. පොළොන්නරුව පීපල්ස් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ ඔයගොල්ලන්ට යනවා ඉතින් හුලම් වල සද්දේ. මේ හුලම් පාර මැද්දෙන් තමයි අපි ගලට යන්න ඕනේ. මේ පේන වෙන අසීරු පාරක් තියෙන්නේ කොහෙන්ද යන්නේ කියලා හිතා ගන්න බෑ. හැමතැනම ගස්වල වැල්. Oh my god! රොටි පුච්චලා කට්ටියත් එක්ක කාලේ ඉවර වෙලා අපි ඉඳී කැලේ මැද ගලක් උඩ. කැලේ මැද ගමක් ඉන්නවා එහි පප්පල රැන්නක් ඉන්නවා. අර වැත්තට යන්න. දැන් අපි යන්න හදන්නේ තවත් ගලක් තියෙන ගලේ තවත් අපි රොටි පුච්චන්න හැදුවේ. හැබැයි මේ ගල උඩ ඉන්න බෑ වලට ගියාම පේන්නේ පට්ට අවුවක් තියෙන්නේ. ඉතින් අපි මේ බලලා දීප් බලමු පිටිපස්සෙන් පේන්නේ ගල. දීප් බලමු. උලඟක් තියෙනවා උගක් තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ගල උඩ පට්ටම අවුවක් තියෙන්නේ. ඔයාලට පේන ඇති බෙන් තාමත් වටේම හැර ලස්සනට පේනවා. මේ තමයි වැලි කන්ද ප්‍රදේශය අපි උගන්ට පෙන්නන ලස්සනට. වැලි කන්ද ප්‍රදේශයේ ගල උඩ ඉන්නේ හති ගණන් නැගලා බලන්න වටපිට මාරම ලස්සනක් තියෙන්නේ. මේ ගලේ හරි විශේෂ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නද ඉස්සර මේ කොටි ප්‍රශ්න තිබ්බා. එතකොට මේ වැලිකන්ද පැත්ත කියන්නේ කොටින්ගෙන් පිරීලා තිබ්බ ප්‍රදේශයක්. එතකොට මේ පැත්තේ තමයි මේ කැම්ප් එකේ අර ඒගොල්ලන් කොටි තියෙනවානේ. ඒගොල්ලෝ ඒ කැම්ප් එකේ කට්ටිය ඉඳලා තියෙන පැත්තක් තමයි මේ පැත්ත. ඒකට පේනවා මේ ලිදක් වගේ තැනක් මේක. මේ ගල්ලේට යන තැනමයි තියෙන්නේ. අර අතන උඩ තමයි අපි රොටි හැදුවේ. ඊට පස්සේ අපි දෙකට කලින් ගිහින් යන්න අර ගල උඩට. ඉතින් මේ පැති වල කොටි ප්‍රශ්න තිබ්බා ඉස්සරම. ඉතින් ඒ වගේ මතක සටහන් විදියට ඒවත් අහුවෙන පැත්තක් තමයි වැලිකන්ද පැත්ත කියන්නේ.
මේ ඔයාලට පේනවා ඒතර මේ බංකරේ තමයි ශ්‍රී ලංකාවේ ආමික ඉඳලා තියෙන්නේ. ඒතර මේ කඩුව බංකර තියෙන්නේ. මේ ඔයගන්ට මේ පැත්තෙම තියෙනවා. මිනිහ තව පෙන්නන අර ඉස්සර අර වැලි කොට්ට සීන් එක තියෙනවනේ අර මේටි. මොකද මේ පොළොන්නරුව පැත්ත කෙනෙක් මේ vlog එක බලනවා ඔයාලා දන්නව ඇත්තටම වැලි කන්ද කියන්නේ ඉස්සර කොටින්ගෙන් පෙරලා තිබ්බ පැත්තක් කියන එක. ඉතින් ඒවට සාක්ෂි තමයි මේවා. A few moments later. ඉතින් ගමේ කට්ටියත් එක්ක ඔන්න අපි සෙට් වුණා අද සෝමාවතිය යන්න. දැන් හවස් වෙලා තියෙන්නේ. කට්ටියට පේනවා දැන් උදේ කාලේ රොටි පුච්චලා ඊට පස්සේ ඩාන්සල් ඇතුළේ ඔක්කොම ටික ඉවර වෙලා. දැන් ට්‍රැක්ටර් එක මේක තමයි එක්ස්පීරියන්ස් එක මේක තමයි අත්දැකීම. මේවා තමයි ගන්න ඕනේ. ඉතින් ගමකට ආවම මේ වගේ දේවල් කරන්න නැත්නම් ඒක ඇත්තටම වැඩකුත් නැහැ. ඉතින් ඔන්න දැන් කට්ටියත් එක්ක එකට එකතු වෙලා අපි යන්න හදන්නේ සෝමාවතිය. වැඳ පුදා ගන්න. ඉතින් අද පොසොන් දවසේ පොළොන්නරුවේ පොසොන් කලාප දන්සල් මේ හැමදේම වැහි වැහැලා තියෙන දවසක් පොසොන් කියන්නේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ වැඩිකන්ත ඉඳලා සෝමාවතියට කිලෝමීටර් කීයක්ද තියෙන කිලෝමීටර්? කිලෝමීටර් කීයක් විතර තියෙනවා වැඩිකන්තද? කිලෝමීටර් 12ක් වගේ. කිලෝමීටර් වැඩිකන්ත නේ සෝමාවතිය. 12 කිලෝමීටර් 15ක් විතර තියෙනවා. සෝමාවතිය 15ක් විතර. කිලෝමීටර් 15ක් විතර දුර ගමනක් යන්න හදන ට්‍රැක්ටර් එක. ඔන්න ඉතින් පළවෙනි එක්ස්පීරියන්ස් එක මේක අපි ගන්න. ඉතින් ගිහිල්ලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකද මොන වගේ අත්දැකීමක්ද තව ටිකකින් රෑ වෙනවා. ඉතින් බලමු ගිහිල්ලාම. ඉතින් මේව තමයි ගන්න ඕනේ අත්දැකීම්. යමු සෝමාවතිය වැඳ පුදා ගන්න. කට්ටියම සෝමාවතියට ආවා. පැය එකමාරක් විතර ට්‍රැක්ටරේ වෙන්නි කට්ටියත් එක්කම ඇවිල්ලා පොඩ්ඩක් අවශ්‍යද කියලා හරි විනෝද වෙලා ගමේ කට්ටියත් එක්ක. ඉතින් දැන් ආවා අපි සෝමාවතියට. ඉතින් අපි ගිහිල්ලා බලමු සෝමාවතියට.
ඉතින් අපි දැන් ඉන්නේ සෝමාවතී රජ මහා විහාරස්ථානයේ. ඉතින් සෝමාවතී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා තියෙන චෛත්‍යරාජයන් වහන්සේ වැඩ සිටින පන්සල තමයි සෝමාවතී කියලා හඳුන්වන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මෙතනට ඇවිල්ලා ඇති. පොය දවසට සිල් ගන්න හැම ගොඩාක් කට්ටිය එනවා. රැයට ඇත්තටම මාර නිස්කලංකේ වගේ හිතලිවල හරි මාරම තැනක්. ඉතින් ඔයගන්ටත් එන්න පුළුවන් සෝමාවතී වැඩ පුදා ගන්න. ඉතින් මේ තමයි සෝමාවතී.